හලෝ අයිබෝවන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ පළවෙනිම වීඩියෝ එකත් එක්ක. හරි අද මං වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ කොහොමද පහුගිය මේ පාස් පේපර් එහෙම ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ යාළුවන්ට මේ දවස්වල ඉදිරියට විභාගෙත් තියෙනවානේ. ඒ හින්දා පසුගිය අයියලා අක්කලා ලියපු පේපර් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියක් තමයි මේක. මම මේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහ කියලා දෙනවා ඔයාලට ෆෝන් එකකින් හෝ ඔයාලා කම්පියුටර් එකකින් එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් යන ඩිවයිස් ඔක්කොගෙම ඩවුන්ලෝඩ් කරගන්න විදිහ මම කියලා දෙනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ඉතින් අපි බලමු ඉස්සෙල්ලම ෆෝන් එකකින් කොහොමද පේපර් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එකේ Chrome browser එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙතන සර්ච් බාර් එකට ගිහින් සර්ච් කරන්න ඕන ඊතක්සලාව කියලා. මම මෙන්න මේ විදිහට ඊතක්සලාව කියලා සර්ච් කරාට පස්සේ ඔයාට මෙතන පළවෙනිම ලින්ක් එකක් එනවා. ඒකුඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එනවා ඔබේ පන්තිය සොයාගන්න කියලා ඒකුඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට එනවා. එතනින් කැමති ශ්‍රේණියක් කොට තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ශ්‍රේණියක් තෝරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන එනවාට කැමති විෂයක් තෝරගන්න. මමත් ඉතින් මෙතනින් විෂයක් තෝරගන්නවා. මෙන්න මේ විදිහට විෂයක් තෝරගත්තට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති ප්‍රශ්න පත්‍රය කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා පළමු වාර පරීක්ෂණය. එම ගොඩක් ඒවා එනවා. ඔයාලට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. මම ඉතින් මෙහෙම ලින්ක් එකක් උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මට මැසේජ් එකක් එනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරන්නද කියලා. මම ඉතින් මේක allow දෙන්නම්. හරි ඉතින් මෙන්න මේ විදිහට පේපර් එක ඩවුන්ලෝඩ් වුණා කියලා අපිට පෙන්නනවා. හරි යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පේපර් එක තියෙනවා. මම දකුණු පළාත් දෙපාර්තමේන්තුවේ පේපර් එකක් තමයි මම ඩවුන්ලෝඩ් කරේ. ඉතින් මෙන්න මේ විදිහට පේපර් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. හරි යාළුවනේ ඉතින් ඔයාලා ෆෝන් එකේ පේපර් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන තැනට ගිහින් බලන්න පේපර් එක හරියටම ඩවුන්ලෝඩ් වෙලාද කියලා. හරි යාළුවනේ අපි ඉතින් බැලුවනේ ෆෝන් එකකින් කොහොමද පේපර් එක ඩවුන්ලෝඩ් කරගත්තේ කියලා. දැන් ඉතින් බලමු කම්පියුටර් එකකින් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඉතින් ඉස්සෙල්ලාම ඔයා කම්පියුටරේ Chrome browser එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට Chrome browser එක ඕපන් කරගෙන සර්ච් බාර් එකේ සර්ච් කරනවා ඊතක්සලාව කියලා. මෙන්න මේ විදිහට ඊතක්සලාව කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට මම ආවා. ඉතින් පළවෙනි ලින්ක් එකේ තියෙනවා ඊතක්සලාව ලින්ක් එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. මම මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ආවා ඊතක්සලාව වෙබ්සයිට් එකට. මෙතන තියෙනවා ඔබේ පන්තිය සොයාගන්න කියලා. ඒක උඩ ඔයා ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාට ශ්‍රේණි ටික තෝරගන්න වෙනවා. මම මෙන්න මේ විදිහට මෙතන ශ්‍රේණියක් තෝරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට විෂයක් තෝරගන්න තියෙනවා. මම කැමති විෂයක් මෙතනින් ඔයාලා තෝරගත්තයි. මාත් විෂයක් ක්ලික් කරා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ පාඩම් ටික එනවා. මෙතන ඔයාලට තියෙනවා ප්‍රශ්න පත්‍ර කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ යාළුවනේ මේ වගේ ලින්ක් ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර වල ලින්ක් ඔයාලට ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තයි කැමති ලින්ක් එකක් උඩ. ඊට පස්සේ මෙන්න මේ වගේ පේපර් එක එනවා. ඔයාලට මේක සේව් කරගන්න තියෙන්නේ මෙතන සේව් බටන් එක තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට මේක කැමති තැනක සේව් කරගන්න පුළුවන්. මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. තව ඉදිරියට මේ වගේ සුපිරි වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න ඕන මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් චුටි like එකකුත් දාගෙන යමු. තව ඔයාලට මේ වගේ වීඩියෝ එකක් ඉදිරියට ගේන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඉදිරියට තව ඕනේ කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.